ආයිබෝවන් හැමෝටම මේ බලන්න මගේ අඩුවියදා ගංකුකුල් කූඩේ මැටි වලින් හදාගෙන තියෙන්නේ පරණ ගඩොල් කෑලි එකතු කරලා පිටපලු කෑලි ලී කෑලි එකතු කරලා තමයි මේ කූඩේ හදාගෙන තියෙන්නේ මේ වෙනකොට මේ කිකිලිය බිත්තර දාන්න ඇවිල්ලා තියෙනවා අපි බලමු මේකේ තාම බිත්තර දාලා නැහැ මෙයාලා මේ බිත්තර දාන්න තමයි ඇවිල්ලා ඉන්නේ එතකොට අපි උදේට බිත්තර ගන්නවා 9ට වගේ ඇවිල්ලා ඒ වෙනකොට වැටලා තියෙන බිත්තර ගන්නවා දැන් වෙලාව 12:45ට වගේ ඇති මේ වීඩියෝ එක මම කරද්දී ඉතින් බලන්න මෙයාලා මේ හොඳට ඇවිදලා කරලා කෑම කාලා නිදහසේ ඉන්නවා ඒත් එක්කම අපි මෙයාලට කෑම දෙනවා පිටින් කෑම දෙනවා මොකද මේ ගංකුකුල් පාලනය අපිට සම්පූර්ණ මෙයාලට අවශ්‍ය ඉඩ කඩ දීලා කරන්න විදියක් නැති නිසා එයාලට ඇවිදලා කරලා ඉන්න ඉඩ කඩක් හදලා දීලා එයාලට අවශ්‍ය මෙතනින් හොයාගන්න බැරි කෑම ටික අපි පිටින් එයාලට ලබා දෙනවා ඒකට මම හදලා තියෙනවා ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට වගා කරලා තියෙනවා දඩු ගිනිසීරියා මුරුග්ග කොළ මඤ්ඤොක්කා ඔය වගේ මෙයාලට ඕන කරන දේවල් වගා කරලා තියෙනවා මෙයාලට අවශ්‍ය වෙද්දී අවශ්‍ය ප්‍රමාණය කඩලා දෙන්න ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඉන්නේ පැටව් මෙයාලව මං එළියට අරින්නේ හවස එතකම් මේ කූඩේ ඇතුලේ තමයි ඉන්නේ මොකද මට මෙයාලව බලා ගන්න පුළුවන් වෙලාවක් තියෙන්නේ හවස ඔයාලා බලන්න මෙතන පුටුවක් තියලා තියෙනවා මට නිදහසේ සත්තු දිහා බලාගෙන ඉන්න ඒත් එක්කම මේ බැරල් බාග් වල තියෙන්නේ පොහොර කුකුල් පොහොර ඒ කුකුල් පොහොර වලින් මගේ වගාවන් මට කරගන්න පහසුයි ඉතින් මිත්‍රයා ඔයාටත් පුළුවන් මෙන්න මේ වගේ ගංකුකුල් පාලනයක් කරන්න සාර්ථක ගංකුකුල් පාලනයක් කරලා ආදායමක් උපය ගන්න පුළුවන් ගෙදර බිත්තර අවශ්‍යතාවය ඔයාලට මේ ගංකුකුල් පාලනයෙන් ගන්නවා වගේම එතනින් එහාට බිත්තර අලෙවි කරලා ඔයාලට මුදලක් හොයා ගන්නත් පුළුවන්. ඉතින් ගංකුකුල් පාලනය කියන්නේ අපිට එළියට ඇරලා කරගන්න පුළුවන්. මෙයාලා වැස්සට තෙමුනට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. channel එක subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. තව කෙනෙකුට බලන්න වීඩියෝ එක share කරන්න. comment එකකින් ඔයාලට නොතේරුම් තරක් තියෙනවා නම් අහන්න. මෙයාලව නිදැල්ලේ ඇරලා හදන්න පුළුවන් සත්තු කොට්ටාසයක් ගංකුකුල්ලෝ කියන්නේ. ඉතින් ඔයාලත් චුට්ටක් try කරන්න වීඩියෝ බලන්න මගේ වීඩියෝ දැන් අවුරුදු ගණනාවක ඉඳන් දාලා තියෙනවා. ඉතින් සාර්ථකව කාබනික වගාවක් කරන්න පුළුවන් මේ සත්තුත් එක්ක. ඔයාලට ජයෙන් ජයම වේවා. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.